සයිමන් නවගත් එකම සිරසට රචනා කරන වාක් නාටක මාලාවයි වානරයා. චීකේ මෙයා කියන දේවල් ඔයාට ලැජ්ජ නැද්ද? ශාස්ත්‍රීයෙකුට තියා මොනම ස්වාමි පුරුෂයෙකුටවත් පුළුවන්ද සැකයක් ඇති වෙච්ච පළියට තිරිසන් සතෙකුට තම බිරිඳ පාවා දීලා කතා කරන්න? කවුරු හරි පුරුෂයෙකුට නම් තව කමක් නැහැ. පනාන්තර සත්වයෙකුට තමන්ගේ බිරිඳට පණ මුර්ගයෙක් එක හිටියා කියලා කටට ආපු පළියට චෝදනා කිරීමෙන් ඔබ අපහාස කරන්නේ මට විතරක් නෙවෙයි. ඒක ඔබටත් කරගන්න අපහාසයක්. උඩ බලාගෙන කෙල ගැහිම. වහගනින් කට. ඔබ ඉස්සර ශාස්ත්‍රීය සේනාධිපතියෙක්. චෞරකම් කරලම දැන් ඇත්තටම චෞරයෙක් වෙලා. එහෙනම් කියනවා ඇත්තටම උනේ මොකද්ද කියලා. කොහොමද මේ යහනාව පුරා වානරයාගේ මවිල් පණ්ඩි? එක පාරටම කෝප ගන්නේ නැත්තම් මං කියලා දෙනවනේ. කියන්න බලන්න. හීනෙන්ද හැබැයින්ද මන් දන්නේ. නාගයට බය වෙච්ච ගම මම කෑ ගැහුවා. වානරයා දුවගෙන ආවා. හැම තැනම බලලා ඕ හොයාගන්න බැරි වුණාම මං කීවා සයිනේ යටේ ඇති කියලා. වානරයා සයිනේ යටට අත දාන්න හැදුවා. බැරි වෙලාවත් නාගයා සයිනේ යටේ හිටියනම් වානරගේ අතට දෂ්ට කරනවා. ඒ හින්දා මම කිව්වා සයිනේ උඩට නැගලා සයිනේ පද්දන්න කියලා. එයා සයිනේ උඩට නැගලා වේගයෙන් ඉහළට පහළට පැද්දුවා. එතකොට තමයි ඔය මවිල් වැටෙන්න ඇත්තේ. වෙච්ච දේ තෝරලා බේලා දෙනකන් ඉන්නේ නැතුව හෙන ගහන අමූලික බොරු චෝදනා නගනවා. ඔබ නම් ඇත්තටම මොකද්ද කියන්නේ? මොකද්ද ඉතින්? ඉස්සෙල්ලා කියපෙකම තමයි. ඔබ තව දුරටත් ශාස්ත්‍රීය සේනාවියෙක් නෙවෙයි. චෞරකම් කරලම ඇත්තටම චෞරයෙක් වෙලා. චෞරයෙක් නේද? ඒ චෞරකම් එච්චර දවසක් කරන්න වෙන එකක් නෑ. ඒ කීවේ චෞරකම් සමහර විට අද රාත්‍රියේම අත්හැරලා දාන්න පුළුවන් වෙයි කියලා. අද රාත්‍රියේම? ඔව්. සමහර විට අපි චෞරකම් කෙරුවේ චෞරකම් කරන්න ආසාවට නෙවෙයිනේ. අපේ අනාගත වැඩපිළිවෙල සාර්ථක කරගන්න අවශ්‍ය කරන වස්තුව මුතුමැණික් ධනය එක්රැස් කරගන්න. දැන් ඒව ගැන කතා කරලා වැඩක් නෑ. අද රාට හුඟක් වැඩ තියෙනවා. ඒ හින්දා කවුරුත් දැන් නිදාගෙන ටිකක් විවේක ගන්න ඕන. ඒයි පුල්ලියකෝ සෙනවිරත්තුමෝ. මේ වානරේ උගේ යාළුවටයි කියාපන් ටිකක් විවේක ගන්න කියලා. එහෙමයි. දන්නවනේ අද රාට අපේ වැඩපිළිවෙලේ ලොකු කාර්යයක් ඉෂ්ට කරන්න වෙලා තියෙන්නේ වානරයාට. මට ටිකක් සත වෙන්න ඕන. බලලා. යමල්ලා එළියට. වයින් බුදිය ගනිල්ලා. රැට අපි ඔක්කොටම අගනුවර පුරේට ආපහු යන්න තියෙනවා. එළි වෙන කල්ලේ කරන්න වැඩ ගොඩාක් තියෙනවා. එහෙමයි. යන් වානර උන්නේ. ඇඟපතේ දාඩිය මිදිලා වසීට කසනවා. යන් ඇඟපත ටිකක් හොදාගෙන අපි ටිකක් සතපෙමු. අද රැට වැඩ ගොඩාක් තියෙනවා. යන් මේ මොකද්ද ඔය අද රැට තියෙනවයි කියන මහලුක බැරෑරුම් වැඩි? ඒක ගැන පස්සේ කතා කරමු. මට හරි බුද්ධිමතයි. ඔය යානාවේ වැටිලා තියෙන කෙහෙල්මල් වානර මයිල් ගසා පියලා දාන්න. මට වශයෙන් බුද්ධිමතයි. රාත්‍රියට කරන්න දින දේවල් රාත්‍රියට කතා කරගනිමු. මගේ අම්මේ වතුරේ හිත
වගකමක් නැද්ද? නැවොත් හොඳ නැද්ද ඔය දවල් තිස්සේ කරපු පව් ටිකක් හේදිලා යන්නත් එක්ක? මගේ අම්මේ හීතල. මං එනවා ගොඩට. මට නෑනේ වානර යාළුවට වගේ ඇඟපත පුරා ලෝම. තිබුණා නම් ගොඩට ඇවිල්ලා ඇඟ ගසා දාපුවාම ඔක්කොම වතුර අහක. මොකද අපේ වානරුන් නැහැ බෙල්ලෙල්ලගෙන කල්පනා කරන්නේ. අර කුමාරිගේ යහනාව පුරා ලෝම හලාපු එක ගැනද? ඇත්තටම ඒ කුමාරි කීවේ ඇත්තක්ද වානරුන් නැහැ? අද වෙනකොට මන් දැන් දන්නවා ඉස්සර මගේ ගෑණි අර මං කොහෙවත් නැති කලුනික හොයන්න යවාපු මගේ රත්තරන් ගෑණි එයාගේ සොරසැමියත් එක්ක යහතින් බාධාවක් නැතුව ඉන්න මං යවාපු වග. ඒකි හරි මායන් 64ම උපත්තියෙන්ම ලබාගෙන ආපු අංගනාවක් විදිය. මේ කුමාරිත් ඒ වාගේ 64 මායමම දාන්න දන්න ඉතිරියාවද්ද වානර උන්නේ? මට නිකමට හිතෙනවා ඒකයි කීවේ. එහෙම නැද්ද අපේ වානර උන්නේ? මගේ අම්මේ හීතල. නෑ මං ඇහුවේ අපි පුරවරයට ගියාට පස්සේ මුළු දවසක් පුරාම ඉතින් ඔය වානර උන්නහෙට ඉඩ ලැබුණනේ ඒ ලස්සන කුමාරිකාවත් එක්ක හොද්දා තනියෙන් මේ වනාන්තරේ ගල්ගුවාවේ ඉඳගෙන ආසිර කරන්න. ඇයි මොකද අසන්තෝෂෙන් වගේ කල්පනා කරන්නේ? ඕනේ ඉතින් මන් තරහම තරහයි හිතේ කරදරයක් තියෙනවා නම් මොකවත් හංගන්න නැතුව මට නොකියනවා නම් අපේ කල්යාණ මිත්‍රකමෙන් වැඩක් තියනවද? ඔක්කොම හිතට එන දුකක් හරි සන්තෝෂයක් හරි බෙදා හදාගත්තේ නැත්තම් බෙදා හදා ගණ්ඩ බැරි තරම් බර කාරණාවල් මගේ ඔළුවේ. ඒ කාරණාවල් වචනෙට හරවලා කියන්න දන්නවනං උඹට නොකියා ඉන්නවාද? ඒ වුණාට ඉතින් මොන වචනකින් හරි ඒව දැනගන්න මාත් ආසනේ. මට දුකක් හිතෙන්නේ නැද්ද මගේ යාළුවා මූණ අඳුරු කරගෙන ඌලගන්න බැරි තරම් කරදරයකින් ඉන්නවා කියලා පේනකොට? මන් ලොකු පාපයකට ගොදුරු වෙලා කාමය, මුසාව, බොරුව, කපටිකම, රැවටිලි. අනේ මන් දන්නේ මේ මොනවා කියනවද කියලා. කාමය ඒ වචනේ ඇහෙනකොට මගේ හිතට හරි ප්‍රීතියි. අර කොහෙද නැති නොසන්ඩාලෙක් එක්ක හොරෙන් යාළු වෙන්න ඉස්සරියෙන් මාත් මගේ අඹු එක්ක හිටපු කාලේ මට මතක් වෙනවා. මොන තරමක් නම් ප්‍රීතිද.
ඇයි ඒක පාපයක් කියලා සෝකෙන් කියන්නේ? කාමය ස්වභාවික සන්තෝෂදායක දෙයක් තමා. ඒ වුණාට මුසාව, බොරුව, රැවටිල්ල එක බොරුවක් වහගන්න තව බොරු 1000ක්. කවුද බොරු 1000ක් කීවේ? මට ඉරහඳ වාගේ විශ්වාසයි මගේ වානර යාළුවා කවදාවත් කාටවත් බොරුවක් කරලා නැති විත්තිය. මම් බොරුවක් කියලා කරලා නෑ තමයි. ඒ වුණාට අනුන්ගේ බොරුවලට සම්මාදන් වෙනවා. අනුන්ගේ බොරුවලට මුසාවට මැදි වෙනවා. ඒ කතාවෙන් ඇත්ත තියනවා කියලා මටත් හිතෙනවා තමයි. දැන් බලන්න අපි දෙන්න දැන් ඉඳන් ඉන්න මේ පතහයුර බලන්න හීතල වුණත් ඒ පතහේ පිරිසිදු නිල් පාට වතුර ඒ දිහා බලාගෙන හිතේ සැනසීමෙන් අද දවසම අපට එකට ගත කරන්න තිබුණා. නමුත් මොකද වුනේ? මටත් අද දවස පුරාම අර පුල්ලියකයි සේනාපතියයි එක්ක වෙස්වලාගෙන අගනුවර පුරවරේට ගොයින් ඒ ඇත්තන්ගේ කුමන්ත්‍රණවලට මැදි වෙලා අරක මේක කරන්න සිද්ධ වුණා. කුමන්ත්‍රණවලට ඒ මොනවද? ඒක තමයි මොනවා කරන්නද? අර ඍෂිතාපස උන්නාන්සේ කීවනේ අපට පළමුවෙන්ම හම්බ වෙන අයට අවනත වෙලා ඒගොල්ල කියන දෙයක් කරන්න කියලා. නැත්තම් මටත් ඕන කොමක් නෑ ඔය කාගේවත් රහස් කුමන්ත්‍රණ වලට මැදි වෙන්න. මොකද්ද කියාපන් අද අගනුවර පුරවරේ සිද්ධ වුණේ කියලා? ඒක තමයි මට එච්චර සහසුද්දෙන් එහෙදි වෙච්ච දේවල් තේරුනේ නෑ තමයි. ඒත් මට තේරුණා අපි දෙන්න හීනකින්වත් බලාපොරොත්තු නොවෙච්ච කාගේදෝ අහක යන බරපතල කුමන්ත්‍රණයකට මැදි වෙන්නයි යන්නේ කියලා. මොකද්ද කියාපන්කෝ අද අගනුවර පුරවරේ සිද්ධ වුණේ මොනවද කියලා? අනේ මන් දන්නේ. ඕම් අපි වෙස්වලාගෙන වනාන්තරේ මැදින් ගියානේ. අගනුවර පුරවරේට කිට්ටු වෙද්දී වනාන්තරේදීම හම්බ වුණා මිනිස්සු කට්ටියක්. රජුරුවන්ගේ වායෝ කට්ටියක් විදිහටයි මට පෙනුනේ. මට ටිකක් ඈතට වෙලා ඉන්න කියලා මොනවදෝ කුටු ගෑවා. හැබැයි මන් දැක්කා ඒ ඇත්තන්ට ලොකු මැණික්කල් වගේක් දෙන විත්තිය. ඊළඟට අපි අගනුවර පුරවරේට ගියා. මට කීවා මාලිගාව ගාවට ගිහින් ඈතින් ඉඳගෙන බලාන ඉන්න කියලා එතන සිද්ධ වෙන්නේ මොනවද කියලා. මගේ අපේ මාලිගාවේ ලස්සන. නමුත් උඩ කෑල්ල හරිය විතරයි පේන්නේ. වටේටම තඩි උස තාප්ප බැඳලා. එක වෙලාවට ලොකු පාලන් දොරක් කැරෙනවා. හේවායෝ දියාගල උඩින් පාලම උඩින් එනවා යනවා. මට කලින්ම කියලා තිබුණා ඒ පාලන්දුර ඇරෙන්නේ වැහෙන්නේ කොයි කනිසමටද කියලා මතක තියාගෙන ඉඳලා පස්සේ කියන්න කියලා. මං ඉතින් කියපු විදියටම කෙරුවා. ඊන් පස්සේ ආපහු එන ගමන් තැනක ඉඳගෙන පුල්ලියකයි සෙනබිතුමයි ආයිත් කුමන්ත්‍රණය කරන්න ගත්තා. ඒ පාර කියනවා ඇහුණා
මීට ඉස්සරියෙන් කොරන්ඩ හිතාගෙන හිතපු විදිහට නැතුව අද රෑම ඔක්කොම කෙලවරක් කොරන්න ඕන කියලා. ඕන්න එතකොට තමයි ඔය වානර උන්නැහේ ගැන දිගින් දිගටම කතා කොරන්න ගත්තේ. අද මහරාත්‍රියේ ඔය වානර උන්නැහේ යමනවලු අර මාලිගාව වටේ තියෙන තාප්ප පැනලා මාලිගාවේ වාසලේ කුළුණු දිගේ බඩගාලා සඳලු තලෙන් රිංගලා රජ්ජුරුවන්ගෙයි බිසවගෙයි සිරියහන් ගබඩාවට ගොහිල්ලා ඔය වානර උන්නැහේ ලව්වා රජ්ජුරුවනුයි බිසවයි මරවනොයි කියලා. අනේ ඉතින් මන් දන්නේ මේ මොන මන් ලව්වා රජ්ජුරුවෝයි බිසවයි මරවනවා කිව්වා. ඔව් ලෝක කුමන්ත්‍රණයක් සංවිධානය කරනවට වැඩිය එකරයින්ම මේක ඉවරයක් කරලා දාලා සෙනවිතුමාට හෙටම රජ වෙන්න පුළුවන් කියලා කිව්වා. මගේ තේයනේ මම මේ මොන බරපතල පාපයකට තල්ලු කරන්නද මේ හදන්නේ? මම මිනිමරුවේ කරන්න කොහෙද නැති කාගේවත් කුමන්ත්‍රණයකට මට බෑ මං ඒකට කොහොමවත් එකඟ වෙන්නේ නැහැ. එහෙම කියලා පුළුවන්ද? මතක නැද්ද අපි පොරොන්දු වුණා අජරාමර ඉර්ජින් මහන්සේට අපිට හම්බු වෙන පළමුවෙනි අත්තන්ට අවනත වෙන්න ඕන කියලා. අපට ඉතින් මුලින්ම මුලිච්චි උනේ ඔය කුමාරිවයි පුල්ලියකයි සෙනවිරත්තුමයි නේද? ඇත්ත තමයි. ඒ වුණත් මේ යාළුවේ මේකේ මොකක් හරි වැරද්දක් තියෙනවා. ඒ වගේ අමරාමර ඉර්සිතාපස උන්නාන්ස කෙනෙක් අපි මේ වගේ පව්වඩවලට තල්ලු කරයි කියලා හිතනවද? උන්නාන්ස කියාපු දේ අපිට හරියට තේරුනේ නැතුවත්ද? අනේ මන් දන්නේ. උන්නාන්සේගේ වචන හරියට අපට තේරුණාද නැද්ද නම් මන් දන්නේ. හැබැයි උන්නාන්සේ ඒ විදිහට කීවා නම් මගේ මේ මෝඩ මොලේටත් මතකයි. සැකනං ඉතින් ඔය වානර උන්නැගේ ඥානවන්ත මොලෙන් ආපහු කල්පනා කරලා මතක් කරගත්තා නම් හොඳනේ. අපි හිටපන් ටිකක් නවත්ත ගනින් කට. මම මතක් කරලා බලන්න. ආපහු ඉර්සිතාපස උන්නාන්සේ හරියටම මොකද්ද කීවේ කියලා. තන සිද්ධ වුණේ කියලා. ඔව් මුල ඉඳන් අගට. අපි දෙන්න නිකන් උගුර රත් වෙනකල් කෑමොර දෙනවා විතරයි. තාපසතුමාගේ දැහන කැඩෙන්නේ නැහැ. කල්පයක් ඉඳ වෙයිද දන්නේ නැහැ. ඔය ධානයෙන්වත් මිදිලා පීවිසියට එන්න නේ. ආන්න කරිනවා. මගේ අම්මේ ඒ අරපු ඇතියෙන්නේ නලලේ. කොහොම විශ්වාස කරන්නද නලලේ පහළ වුණ හැක්? එහෙම හැක් නලලේ තිබුණොත් කියලා ලකුණක්වත් තිබුණේ නැහැ නේද? අන්න කතා කරනවා පීවි කටින්ම. මගේ අම්මෝ නලලේ තුන්වෙනි ඇහේ බැල්ම විදුලි එලියක් වගේ. තුන්වෙනි ඇහේ මගේ තුන්වන නේත්‍රාව විවරවන්නේ මගේ ධානය බිඳී මා ප්‍රකෝපයට පත් වූ විටයි. මගේ ප්‍රකෝපය තුන්වන ඇසෙන් නිකුත් වුවොත් නුඹලා දෙදෙනාම මොහොතකින් දැවී හලු වී යනු ඇත. මගේ අම්මී එහෙමනම් ඕක වහගන්න මෙච්චර දුර ආවේ නිකන් අලු ගොඩක් වෙන්න නෙමෙයි. අනේ මේ ගැත්තන්ට සමාවෙන සේක්වා. ඔබ වහන්සේ දකින්ඩාවේ මගේ ලොකුම වුණාවකට.
මම ලොකු සටනක් කළා එක්තරා වඳුරු ගෝත්‍රයකට වින කරපු පර්වතයක් විතර විශාල දැවැන්ත රාක්ෂසයෙක් එක්ක. ඒ රාක්ෂසයා මගේ අතින් මැරුම් කාලා ගස්කල් පෙරලගෙන හරහා වැටුණා. කන්ද මුදුලේ ඉඳලා ඒ යෝධ රාක්ෂසයාගේ දැවැන්ත මලමිනිය දිහා බලා ඉන්නකොට මට දැනුනේ මගේ සූරවීර ජයග්‍රහණයෙන් සන්තෝෂයක් තෘප්තියක් නෙවෙයි. පර්වතයක් විශාලායෝ මේ ශක්තියෙන් යුක්ත වුණත් කොයි සත්වයාටත් අවසානයේදී මුහුණ දෙන්න සිද්ධ වෙන මරණය ගැනයි. ඉතින් මට මගේ චිත්ත මම සංතානයේ දනිමි තොපා කාරණාව. ඔබ වහන්සේ දන්නවා? එසේය. තොප මහී කාන්තාවට දාව එක්තරා දිරේක ගල් බිජුවටකින් උත්පත්තිය ලබනවාද මම දුටුවෙමි. එතැන් සිට මා ඉදිරියට දීර්ඝ ගමනේදී තා භුක්ති විඳි සියලු සුඛ දුක්ඛ වේදනාවන්ද මම පසක් කරමින් සිටියෙමි. අනේ තාපස හාමුදුරුවනි තමුන් නිහඬව සිටිනු මැනව. තගේ කටහඬ මගේ දෙසවන්නට ഘോഷාවකි. අනේ තාපසතුමනි අපි ගෝසා කළේ ඔබතුමාගේ ඇස් අරවණ්ඩයි. සමාවෙන සේක් නිහඬව සිටිනු මැනව. තා මරණයට බියපත්ව සිටී. එහෙමයි එහෙමයි. නමුත් මරණය තවම තොප කරා පැමිණ නැත. එහෙමයි ඒ වුණත් ඉතා දුර ඇති තවම නොපැමිණි මරණය ගැන හිත හිතා තා 100,000 වාරයක් පන පිටින්ම නැවත නැවත මරණය භුක්ති විඳේ. අනේ මං අමරණීයත්වය පතයි. එහෙමයි අමරණීයත්වේ අජරාමර සත්‍යයේ රහස මා දන්නේ ඇයි සිතයි. එහෙමයි. අමරණීයත්වේ රහස අන් කෙනෙකුන්ට කියා දිය නොහැක්කක්. අනේ හාමුදුරුවනේ අමරණීයත්වේ අජරාමර රහස තමන්ම ප්‍රත්‍යක්ෂ කොට ගත යුත්තක්. අනේ තාපස්තුමනි තගේ මෑණියන් වන මහී කාන්තාව කී ආකාරයට තා තවත් බොහෝ කාලයක් මහ පොළොව හරහා ගමන් කළ යුතුයි. ඒක එහෙනම් එහෙමමයි කියමුකෝ. ඒත් අමරණීයත්වයේ රහස කවදා හරි ප්‍රත්‍යක්ෂ කරගන්න කොතනින් හරි ආරම්භ කරන්න ඕන නේද තාපසතුමනි? අමරණීයත්වේ රහස දැන ගැනීම සඳහා යා යුතු ගමන දැනටමත් ඔබ ආරම්භ කොට ඇත. එහෙමද තාපසතුමනි? එම ගමනේ ඊළඟ පියවරට පා තබනු මැනවි. ඊළඟ පියවර? එසේය. එයද තවත් ආරම්භයක් පමණයි. තවත් ආරම්භයක්? එසේය. තොප මෙතනින් ආරම්භ කොට අලුත් ගමනක් පිටත් විය යුතුයි. කොයි දිසාවකටද අපේ තාපසතුමනි? ඕනෑ දිසාවකට. හිස් ලූලු අතේ? ඔව්. ඉබාගාතේ ඕනෑ දිසාවකට ගමන් කරන්න. පළමුවෙන්ම හමුවන ස්ත්‍රී පුරුෂයන්ට අවනතවන්න. ඒ අය කියන ඕනම දෙයකට? එසේය. පළමුවෙන්ම හමුවන ස්ත්‍රී පුරුෂයන් කියන කරන දෙයකට අවනතවන්න. මම ඒක ඒ ආකාරයට දැන් වහා මෙතනින් පිටත් වෙව. අනේ තාපසතුමනි මට තොපගේ කටහඬ මහා ഘോഷාවකි. මට නිශ්ශබ්දතාවය අවශ්‍යයි. අනේ තාපසතුමනි වහා පිටව නොගියොත් මම මගේ තුන්වන ඇසෙන් රාමසරේවා තොප දෙදෙනාම හලු කරමි. අනේ වානරුන්නේ යන් දුවමු ඔය රාමසරද මොකද්ද වැදිලා අමුෙන්ම පිච්චෙන්නේ මොකටද? දුවමු අනේ තාපසතුමනි නෑ ඒ විදිහටම තමයි ඔක්කොම සිද්ධ වුණේ. ඔව් තාපසතුමා කීවේ ඒ විදිහටමයි. මට හොඳට මතකයි. මොන විදියටද වානර යාළුවේ?
උඹ කියපු විදිහටම තමයි. නමුත් ඒ වගේ දිව්‍යඥානයේ තියෙන උත්තමයෙක් අනාගතේ වෙන්නේ මොනවද කියලා දිව නේත්‍රාවෙන් දකින්න පුළුවන් උත්තමයෙක්. අපි මේ වගේ අපරාධයකට නිරපරාධේ වැටෙන්න යනවා කියලා දැනත් අපිට ඒ වගේ අවවාදයක් දෙයිද? අපිට මේ වගේ අහස පොළොව නුහුලන අපරාධයකට මිනිමරුමකට පොළඹවයි. වානරයා